දශක දෙකකට අධික යුද්ධයකින් අපි ජයගතිමු. දස දහසක් මිනිස් ජීවිත හා දේපල අහිමි කළ සුනාමියෙන් අපි ගොඩනැගුණෙමු. අන්තවාදී ප්‍රහාරයේදී අපි සැවොම එකට සිටගතිමු. ඒ සෑම මොහොතකමෙන් රටක් ලෙස තම තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටු කරන්නට පෙළ ගැසෙන්නට කාලයයි මේ. මාරාන්තික කොරෝනා වෛරසයට විරුද්ධව අපි අපේ වගකීම ඉටු කරමු. ඔබේත් මගේත් වගකීම ඉටු කරමු. පෙළ ගැසෙමු, දැනුවත් කරමු. මාරාන්තික කොරෝනා රෝගයෙන් වැළකෙමු. සියලු ලෝක වාසීන්ට නිරෝගී සම්පත උදා වේවා. පෘථුවියේ පාලකයා මිනිසද එහෙමත් නැත්නම් සොබාදහමද? සොබාදහම කිව්වම මිනිසා ඇතුළුව තවත් සාධක අන්තර්ගතයි. සොබාදහම විනාශ කරමින් මිනිසා තමන්ගේ මතය පමණක් ලෝකේ ක්‍රියාත්මක කරද්දී සොබාදහම විනාශ කරලා දැම්මා. මිනිසා සොබාදහමට විරුද්ධව වායු දූෂණය උපරිම මට්ටමට ගෙනාවා. මේ සියල්ලම සොබාදහම පිළිතුරු දුන්නේ මිනිසා කියන්නේ පෘථුවියේ එක් සත්ව කොට්ටාසයක් විතරයි. වර්තමානය වන විට මිනිසා දූෂණය කරපු සියලුම දේ නැවත සොබාදහම යථා තත්ත්වයට පත් කරනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවුණේ කොහොමද කියලා අපි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් සොබාදහම මුළු පෘථුවියම අපේ භාෂාවෙන් කිව්වොත් නිකන් රීසෙට් කරා වගේ. එයාට ඕන විදියට එයා පෘථුවිය හදා ගන්නවා. නාසා ආයතනය සඳහන් කරන විදිහට කොරෝනා වෛරසයේ පැතිරී යාමෙන් පසුව පෘථුවියේ වායු දූෂණ මට්ටම සෑහෙන ලෙස පහත වැටලා තියෙනවා. චන්ද්‍රිකා දත්ත මගින් ඒ බව හොඳටම පැහැදිලි. හොඳින්ම මේ ගැන බැලුවොත් කොරෝනා වෛරසය ඉක්මනින්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ වායු දූෂණයට ඉහළින්ම දායක වන රටවල්. කර්මාන්තශාලා සියල්ලම නවත්තලා රථවාහන ධාවනයක් තරමක් දුරට නතර කළා. සෑම රටක්ම චන්ද්‍රිකා දත්ත වලින් මේ ගැන හොඳින් බැලුවොත් දූෂණ වායු මට්ටම විශාල ලෙස පහත වැල්ලා තියෙනවා. කොරෝනා වෛරසය මිනිසාට අහිතකරුණත් සතුන්ට මේ ගෙවෙන්නේ හොඳ කාලයක්. මේ වෙනකොට ලෝකේ ආහාරය සඳහා ඝාතනය කරන සතුන් ප්‍රමාණය 99.9%කින්ම පහත වැටලා තියෙනවා. වුහාන් නගරයේ සෑම තැනකම ලස්සන චෙරිමල් වලින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා කියලා එරට මාධ්‍යයක් වාර්තා කරලා තිබ්බා. මිනිසා විනාශ කරපු මේ පරිසරය ආයමත් නිර්මාණය වෙනවා. සොබාදහම විසින් මිනිසාට ලබා දුන්න දඬුවමක් කියලා මෙය හඳුන්වන්නත් පුළුවන්. මේ වෛරසය මිනිසාට ආසාදනය වීමත් සතුන්ට ආසාදනය නොවීමත් මේකට හොඳම උදාහරණයක්. ඒ වගේම තමයි ඉතාලියේ වැනීසිය නගරය. ගොඩක් ගමනාන්ත තියෙන්නේ බෝට්ටුවෙන්. මොකද මේ නගරය හරහා ඇලමාර්ග බොහොමයක් තියෙනවා. මේ වෛරසය හේතුවෙන් මේ නගරයේ මිනිසුන්ගෙන් සම්පූර්ණයෙන්ම හිස් වෙලා. මේ නගරය හරහා වැල්ලා තියෙන ඇලමාර්ගවල ඩොල්ෆින් මස්සීන්ව අද වෙනකොට බලා ගන්නත් පුළුවන්. මේ ජලය ඉතාමත් පිරිසිදුයි. මේ ඔයා දකින්නේ ඒ ඡායාරූප කිහිපයක්. මේ වගේ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ අවුරුදු 60කට පස්සේ කියලා තමයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සොබාදහමේ වටිනාකම ගැන ජාත්‍යන්තර පුවත්පතක් මෙහෙම සඳහන් කරලා තිබ්බා. සමහරු මට කියන්නේ සොබාදහම කියලා. අනිත් අය කියන්නේ සොබාදහම මව කියලා. අවුරුදු බිලියන 4.5කටත් වැඩි කාලයක් මා මෙහි ජීවත්ව සිටිනවා. එය ඔබටත් වඩා 22500කටත් වඩා වැඩි කාලයක්. ඇත්තටම මට මිනිස්සු අවශ්‍ය නැහැ. නමුත් මිනිස්සුන්ට මාව අවශ්‍යයි. ඔබේ අනාගතය රැඳී තියෙන්නේ මා අතේ. මා සෞභාග්‍යයට පත්වන විට ඔබත් සෞභාග්‍යයට පත්වෙනවා. මා දුර්වල වෙන විට ඔබත් දුර්වල වෙනවා. ඔබටත් වඩා උසස් සත්වයින්ට මා ආහාර ලබා දී තියෙනවා. ඔබටත් වඩා උසස් සත්වයින්ට මා බඩගින්නෙත් තබා තිබෙනවා. මගේ සාගරය, මගේ පස, මගේ ගලා යන දියධාරාවන්, මගේ වනාන්තරය, ඒ සියල්ලම ඔබට අත්පත් කර ගැනීමට හෝ ඉන් ඉවත් වීමට හැකිය. සෑම දිනකම ඔබ මා වෙත ආදරය දක්වමින් හෝ ආදරය නොදක්වමින් කුමන ආකාරයකින් හෝ ජීවත් වන ආකාරය ඇත්තටම මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබගේ ක්‍රියාකලාපයන් මගේ නොව ඔබගේ ඉරණම තීරණය කරනු ඇත. මම සොබාදහමයි. මම ඉදිරියට ඇදෙමි. මම වෙනස් වෙන්න සූදානම්. ඔබත් එහෙමද?